ආදරණීය සුන්දර දවසක් වේවා ඔයාලා සියලුම දෙනාට. ඔන්න අදත් මම සෙලොන් බෑග් ඇකඩමිය තුලින් ඔයාලව හම්බ වෙන්න ඇවිල්ලා තියෙනවා. හැබැයි අද නම් ඇවිල්ලා තියෙන්නේ බෑග් සම්බන්ධ පාඩමක් අරගෙන නෙවෙයි විශේෂිත වූ දෙයක් ගැන ඔයාට කියන්න. ඉතින් ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයාට ගොඩාක් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි මම කතා කරන්නේ. ඉතින් ඒ නිසා ස්කිප් නොකර මේ වීඩියෝ එක A to Z බලන්න. ඉතින් මෙන්න මේ ලිපිය ඔයාට මාසයක් වගේ ඇතුළත ගන්න හැකියාව තියෙනවා. මම මේ කියන දේවල් ඔයා කළොත්. ඉතින් අද දවසේ මම ඔයාට කියලා දෙනවා මම කොහොමද මෙච්චර ඉක්මනට මේ Google AdSense ලිපිය ලබා ගත්තේ කියලා. ඉතින් ඔයා YouTube එක හරහා content create කරන creator කෙනෙක් නම් ඔයාට ඇත්තටම ගොඩාක් වැදගත් වෙනවා මෙන්න මේ Google AdSense letter එක. මොකද හැමෝගෙම අරමුණ වෙන්නේ YouTube හරහා යම් කිසි ඩොලර් ආදායමක් උත්පාදනය කිරීම. ඉතින් මම YouTube එකට ආවේ 2025 6 වෙනි මාසේ 6. ඒ දවසේ තමයි මම channel එක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් තමන්ගෙම කියලා YouTube channel එකක් හදාගෙන යම්කිසි ආදායමක් උත්පාදනය කිරීම සඳහා ඔයාට මෙන්න මේ Google AdSense ගිණුම වැදගත් වෙනවා සහ මේ ලියුම ඔයාට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේක නැතුව ඔයාට $1 එකක්වත් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් මම අද දවසේ කියලා දෙනවා කොහොමද මම මේක ඉතාමත් කෙටි කාලයක් තුල කරගත්තේ. ඉතින් මම මේකට ඇප්ලයි කරා ඇත්තටම මාස 2ක් ඇතුළත. එතකොට මට මේක එන්න මාස 2ක් ගත වුණා. මොකද මේක පළවෙනි වටේදී මට ඇප්ලයි කරාට ලැබුණේ නැහැ. එක්කෝ එක නැති වෙලා මොනවා හරි දෙයක් වෙලා. ඉතින් මම මාස 1කමාරක් මේක පළමු වටේදී එයි කියලා බලාගෙන හිටියා. හැබැයි ආවේ නැහැ. ඊට පස්සේ මම දෙවෙනි අදියරේදී මේක නැවත ඇප්ලයි කළා. එතනදී මට සති 3ක් ගියා මේ AdSense letter එක එන්න. හැබැයි මම මේක ගොඩක් ඉක්මනට අරගෙන තියෙනවා. මම මේක මාස 2කින් තමයි ඇප්ලයි කරන්නේ. 4 වෙනි මාසෙ එනකොට මගේ අතට මේ ලිපිය ලැබෙනවා. ඉතින් මේ ගමන ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. මේකදී YouTube එක අපිට වසරක් දීලා තියෙනවා මේ letter එක ගන්න. ඇත්තටම වසරක් ඉන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාට මේක හිතුවොත් මාසෙන් ගන්න පුළුවන්. එතකොට මම මෙතනදී මොනවාද මේ YouTube එකක් ඉතින් මෙතනදී මම මේ YouTube එක තුල කරපු කියපු සියල්ලම මම ඔයාට කියලා දෙනවා මෙන්න මේ letter එක ඉක්මනට ගන්න. ඉතින් මේක හැමෝගම සිහිනය. ඉතින් මේ සිහිනය අඳුරු වෙන්නේ නැහැ. ඔයා උත්සාහ කරත් ඔයා හරියට මේ දේ කරන්න ඕනේ. ඉතින් මම මෙතනදී මුලින්ම කළේ YouTube එකේ guidelines හොඳටම follow කරා. ඒ වට අනුගත වෙලා තමයි මම මගේ ගමන ගියේ. ඒ නිසා මට මාස 4න් මේක ලබා ගන්න පුළුවන් වුණා. හැබැයි ඒගොල්ලෝ එව්වනම් මම මේක මාස 2 යනකොට ගන්නවා. ඉතින් 4ක් ගියා මේ සම්පූර්ණ කාර්යභාරය සිදු වෙන්න. හැබැයි මේකත් ඊටාම මම හිතනවා කෙටි කාලයක් කියලා මාස 4කින් ඇත්තටම ගන්න අමාරුයි අපි වගේ ක්‍රියේටර් කෙනෙක්ට. මොකද මම මාස 4ක් වෙනවා සොවින් කියන කැටගරි එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් සොවින් ශාස්ත්‍රයෙන් මාස 4ක් තුළ AdSense letter එක ගත්ත කියන්නේ ඒක ලොකු දෙයක්. තව කෙනෙක් මේක අරන් තියන්න පුළුවන් මටත් කලින්. ඒ ශාස්ත්‍රයට අනුව තමයි මේක මේ YouTube channel එක කොහොමද grow වෙන්නේ කියන එක මත තමයි මේ දේ අපිට කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මම ඔයාට මම කරපු දේවල් කියන්නම්. මොකද මම මේක ටෙස්ට් කරන ගමන් මට ඕනි වුණා කොහොමද මේක ඉක්මනට ගන්න. මොනවාද මේකට කරන්න ඕන. ඇත්තටම මේ YouTube එක කියන දේවල් කළොත් මට මේක ඉක්මනට ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මම මේක ගත්තා. අතිසාර්ථක වුණා මගේ ක්‍රමවේදය. සාමාන්‍යයෙන් මේක ඔයාට ලබා ගන්න නම් ඔයා යම්කිසි content creator කෙනෙක් නම් YouTube එක හරහා ඔයාට මේක ගන්න නම් අපි කරන්න ඕන දේවල් ටිකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. අපි මුලින්ම ඒගොල්ලෝ කියන දේවල් සපුරා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙනවා subscribersලා 1000ක්, watch hours 4000ක්. ඇත්තටම ගොඩක් අයට subscribersලා 1000 ඉක්මනට හදා ගන්න පුළුවන්. watch hours තමයි හදා ගන්න බැරි වෙන්නේ. හැබැයි මම ඒකේ අනිත් පැත්ත තමයි මට උනේ. මට මුලින්ම watch hours මට හැදුණා මාසෙ යනකොට. watch hours 4000 මට ශනිකවම මට හැදුණා නෙමෙයි මම ඒක
යම්කිසි දේවල් ටිකක් කරලා හදාගත්තා. ඉතින් මම subscribersලා මට ළඟා වෙනකම් මම තව මාසයක් මට බලන් ඉන්න සිද්ධ වුණා. ඉතින් මම කියන්නම් මම මොකද්ද කළේ කියලා. ඉතින් මම මගේ YouTube channel එක පටන් ගන්න කලින්ම මම වීඩියෝ ටික සකස් කරගත්තා. ඒ අදාළ මාතෘකා පිළිබඳව මම ඇනලයිස් කරලා වීඩියෝස් ටික හදාගත්තා. එතනදී මම ගොඩාක් විට හිට් වෙන මාතෘකා, ඒ කියන්නේ මේ සමාජයට අත්‍යවශ්‍ය වෙන මාතෘකා සහ අපි කතා කළ යුතු මාතෘකා සහ එහි අන්තර්ගතය ගැන ගොඩාක් සැලකිලිමත් වෙමින් සහ එහි ප්‍රමිතිය මේන්ටේන් කරමින් මම මගේ මාතෘකා ටික මුලින්ම හදාගත්තා. ඊට පස්සේ මම මගේ වීඩියෝස් ටික සම්පූර්ණයෙන්ම හදලා නිමා කරගත්තා. ඊට පස්සේ මම මගේ thumbnails ටිකත් හදලා පැත්තකින් තියාගත්තා. ඉතින් thumbnails හැදුවෙත් මම ඒ වගේම මම මගේ වීඩියෝ පවා මම එඩිට් කරේ ඇත්තටම මොබයිල් ෆෝන් එකේ, මගේ ස්මාර්ට් ෆෝන් එකේ සහ වීඩියෝ එඩිටින් පවා මම කළේ. ඉතින් ඔයාලා හිතුවොත් මේවා ලොකු විදිහට කරන්න ඕන, මේකට ලොකු විදිහට ඇත්තටම අපිට කම්පියුටර් එකක් භාවිතෙන් මූලික අධ්‍යයනයේදී අපිට වීඩියෝ එඩිටින් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් විදිහට ඔයාගේ ෆෝන් එකෙන් සියලු වීඩියෝ ටික එඩිට් කරගන්න. ඉතින් මම කරේ ඒ විදිහට තමයි. ඉතින් ඒ විදිහට මම මගේ සියලුම දේවල් සකස් කරගෙන තමයි මම channel එක ස්ටාර්ට් කරන්නේ. ඉතින් channel එක පටන් ගත්ත දාම මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඒ වගේ දිගටම දවස් දෙකෙන් දෙකට, තුනෙන් තුනට, පහෙන් පහට මම සම්පූර්ණ වීඩියෝ ගණනාවක් අප්ලෝඩ් කරනවා. වීඩියෝ 19ක් මම පළවෙනි මාසෙදී අප්ලෝඩ් කළා. ඉතින් මේවා විනාඩි 10කට වැඩි ඒවා. විනාඩි 10 කෙසේ වෙතත් විනාඩි 15කටත් වඩා වැඩි ඒවා. විනාඩි 20, 25, 30 වගේ වීඩියෝස් තමයි මම අප්ලෝඩ් කරන්නේ. මොකද මට ඒකට අප්ලෝඩ් කරන්න ඕන තරම් කරුණු කාරණා තියෙනවා. මොකද මම හොඳම මාතෘකාව තමයි පළවෙනි මාසෙදි ගත්තේ. එතනදී ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. ඊටත් එහා ගිහිල්ලත් අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබුණා මගේ කැටගරි එක යටතේ. ඉතින් මම හොඳම මාතෘකා අරගෙන පැය භාගෙ පවා වීඩියෝස් කරලා දාලා තියෙනවා. එතනදී තමයි මට watch hours ඉක්මනට හැදෙන්නේ. ඉතින් මේක හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයට මම watch hours සැකසෙන පරිදි තමයි වීඩියෝ මුලින්ම සකස් කරේ. ඉතින් ඔයාටත් පුළුවන් ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න. හැබැයි ඔයගේ thumbnail එකේ තියෙන වගේම අන්තර්ගතයේ විදිහටම ගුණාත්මක භාවයෙන් තිබිය යුතුමයි. එහෙම නැති වුණොත් ඔයගේ audience එක මේක සම්පූර්ණ මේ වීඩියෝ එක නරඹන්නේ නැහැ. ඒ නිසා වීඩියෝ එක දිග වුණාට කමක් නැහැ. අන්තර්ගතය හොඳටම තියාගන්න. එතකොට ඔයාට watch hours පුදුම තරම් ඉක්මනට හැදෙන. ඉතින් මම හිතනවා මේක ඔයාට හොඳ අවස්ථාවක් වෙයි මම මේ කියන දේ කියලා. ඒ වගේම තමයි thumbnails. thumbnails ආකර්ෂණීය විදියට ඔයා හදන්න ඕනි. හැබැයි බොරු විදියට thumbnail එක හදන්න එපා. thumbnail එකේ තියෙන එක දෙයක්, ඇතුළට ගියාම තියෙන තව දෙයක්. එහෙම වැඩක් නැහැ. එතකොට ඔයාගේ audience එක ඔයාව ලීව් කරනවා. ඉතින් ඒ නිසා කවදාවත් ඒක කරන්න එපා. ඔයා thumbnail එක හොඳට හදන්න. ඒ thumbnail එකට අවශ්‍ය කාරණා මුලින්ම සම්පාදනය කරගන්න. thumbnail එකට අදාළව අඩු ගාණ 50%ක්වත් thumbnail එකට අදාළව තමයි ඔයා මේ අන්තර්ගතය සකස් කරන්න ඕනේ. එතකොට ඔයාගේ thumbnail එකට ආකර්ෂණය වෙලා audience එක ඔයාගේ channel එකට එනවා. ඒ වගේම ආවට වැඩක් නැහැ. watch hours ගන්න නම් ඔයාගේ අන්තර්ගතය හොඳටම තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා දැන් මම කාරණා දෙකක් ගැන ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මේ සම්බන්ධව ඔයාලට මේ letter එක මුලින්ම ගැනීම සම්බන්ධව තමයි මම අද කතා කරන්නේ. ඇත්තටම මේ ලිම ගත්තට පස්සේ ඔයාලට watch hours වලින් ගැටලුවක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. ඔයාලට views තමයි අවශ්‍ය වෙන්නේ. ඒකට views ගන්න නම් හොඳ content එකක් create කරන්න ඔයා වග බලා ගන්න ඕන. මේ සමස්ත audience එකට වැදගත් වෙන. ඊළඟ කාරණාව තමයි ඔයා මේකට apply කරාම YouTube එකෙන් ඔයාලට නිතරම notifications එවනවා bell icon එක හරහා. එතනදී ඔයා ඒ සියලු දේවල් read කරන්න ඕන, කියවන්න ඕන. කියවලා යම් කිසි දේවල් ටිකක් ඒගොල්ලෝ කියනවා නම් අපිට කරන්න. ඉතින් එතනදී අපි ඒවා කියවලා යම් කිසි දේවල් ටිකක් තියෙනවා නම් කරන්න. ඒවා ඔයා නිතරම කරන්න ඕන. නිතරම ඔයා notifications බලන්න. මම එහෙම කළා. ඒ වගේම තමයි ඔයාට ලැබෙන comments. ඒ comments වලට පස්සේ නෙමෙයි එසනින්ම හෝ ඒ දවස ඇතුළත ඔයා දෙන්න පුළුවන් හොඳම උත්තරය දෙන්න, reply එක දෙන්න. මොකද මේක මේ
රිදම් එකට අදාළ වෙනවා. මේ ඇල්ගොරිතම් එකට මම විශේෂම කියන්න ඕන මම මගේ වීඩියෝ කිසිම දෙයක් ෂෙයා කරේ නැහැ කිසිම platform එකක. දැන් මට Facebook page එකක් තියෙනවා, මගේ Facebook group එකක් තියෙනවා. ඒකේ audience එක 25000ක් ඉන්නවා. Facebook page එක ගත්තොත් followers 12000 ඉහළ ඉන්නවා. ඒත් මම මේ AdSense මේ ලියුම ගන්නකම් මගේ කිසිම වීඩියෝ එකක් මම ෂෙයා කළේ නැහැ. එතකොට මේ YouTube කියන ආයතනය කැමති නැහැ අපි මේක ෂෙයා කර මේක බලෙන් audience එක අරගෙන එනකොට. ඒගොල්ලෝ කැමති organic audience එකකට. ඉතින් මම ඇත්තටම ගෙනාවේ organic audience එක මම මගේ ස්ටුඩන්ට්ස් ලටවත් කිව්වේ නැහැ YouTube channel එකට මාසයක් පෙරනකම්. ඒ වෙනකොට මම නොදන්න පිරිසක් මාව subscribe කරලා තිබුණා, වීඩියෝ බලලා තිබුණා සහ මට ගොඩාක් comments දීලා තිබා. මගේ මුල්ම වීඩියෝස් වලට පවා comment 300 පවා ගිය අවස්ථා තිබුණා. එතකොට මගේ පළවෙනි වීඩියෝ එකට මේ වෙනකොට 19000ක් views තියෙනවා සහ විශේෂම කියන්න ඕන මම දාපු එක වීඩියෝ එකක් viral වුණා. ඒකට 2,14,000ක් views තියෙනවා මේ මොහොත වෙනකොට. ඇත්තටම කියන්න ඕනේ ඒ වීඩියෝ එක මම දැම්මේ මේක ඇප්ලයි කරාට පස්සේ. එතකොට මේ 2,00,000 ගාන ගිය වීඩියෝ එකක් මට මේ දෙයට බලපෑවේ නැහැ. කියන්නේ එතනින් ගන්න ඕන දේ තමයි මගේ viral උන වීඩියෝ එකෙන් නෙමෙයි මම මේ ලෙටර් එක ගත්තේ සෙසු වීඩියෝ වලින්. ඉතින් ඒකත් ඔලේ තියාගන්න. මේක හරිම පහසු දෙයක්. ඔයා හරියටම YouTube එක කියන දේවල් කළොත් කිසිම link එකක් ආගේ YouTube එකේ දාන්න එපා. ආගේ Facebook link දාලා මේ link එක හරහා එන්න මාව follow කරන්න වගේ දේවල් කරන්න එපා. බලෙන් කට්ටියට ආගේ channel එකේ link එක දාලා මාව subscribe කරන්න කියන දේ කියන්න එපා. සහ ඔයාගේ YouTube channel එකට වෙනත් කිසිම ඔයාගේ link එකක් දාන්න එපා. ඒ link එකෙන් ගිහිල්ලා අපිව subscribe කරන්න, අනේ මාව subscribe කරන්න කියන දේවල් කිසිසේත්ම ඔබ කළ යුතු නැහැ. මොකද අපි YouTube එකක් මුලින්ම ආරම්භ කරාම YouTube කියන platform එක අපිව උඩට ගෙනියන්න ලොකු උත්සාහයක් දරනවා. හැබැයි එයාලා කියන විදියටම අපි කළොත් හරිම ලස්සනට ඒගොල්ලෝ අපිව ගෙනියනවා. මට දවසට subscribersලා 1000 එකතු වුණු අවස්ථාවක් තිබුණා මේකෙන් පස්සේ මේ ලෙටර් එකෙන් පස්සේ. වෙනකොට subscribersලා මම හිතන්නේ 14000ට කිට්ටුවේ. මාස 4ක් වෙන්නේ. පහුගිය මාසේ මම වීඩියෝස් දැම්මෙම නැහැ. මොකද මම මේ ලෙටර් එක එනකම් බලන් හිටියා වීඩියෝ අප්ලෝඩ් කරන නිසා මේක පරක් වුණානේ. මේක එන්න මට මම ඇප්ලයි කරා මාස දෙකේදී. මේක එන්න මට මාස දෙකක් ගිය නිසා මම ඒ මාස දෙකේදී ගොඩාක් දුර්වල ලෙස තමයි වීඩියෝ අප්ලෝඩ් කරේ මාසෙකට එකක් වගේ. ඉතින් ඔයාට subscribersලා 1000 සහ watch hours 4000 හදාගන්න. ඉතින් මේ AdSense ලියුම ගෙන්න ගන්න පළවෙනි මාසේ ඔයා ගොඩක් මහන්සි වෙනවා. ගොඩක් අය කරන්නේ channel එක හදලා දානවා හිමීට තමයි වැඩ කරන්නේ. ඒකට ඔයාට මේ දේ ලැබෙන්නේ බොහොම මන්දගාමී විදියට තමයි. ඉතින් ඔයාගේ ඉලක්කය වෙන්න ඕන මුලින්ම ඇත්තටම මේ ලෙටර් එක ගන්න එක. ඊට පස්සේ ඔයාට වැඩ කරලා ඩොලර් උත්පාදනය කරන්න පුළුවන්. එතකොට අපේ හිතට ලොකු සැනසීමක් තියෙනවා. ඉතින් එතකොට ඔය පළවෙනි month එකේදී මම කියන විදිහට කල්තියා වීඩියෝ සකස් කර ගන්නවද thumbnails හදාගන්න. මේ thumbnails එහෙම හදන හැටි ඔයා ඉගෙන ගන්න. මේ ඔයාගේ ෆෝන් එකට හොතරම ප්‍රමාණවත් මේ ගමන යන පසු කාලීන ඔය ගොඩක් දැන් දියුණු වෙලා ඉන්නේ පුංචි ෆෝන් එකකින් තමයි පටන් ගත්තේ. එතකොට අපි ලොකු මහා පරිමාණයෙන් දේවල් හිතන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ. එහෙම හිතුවොත් ඔයාට මේ ගමන යන්නත් බෑ. එතකොට ඔයා හැම වෙලාවම ටාගට් කරන්න ඕන organic audience එක. ඒකට අනුකූලව තමයි සියල්ල සිදු කරන්න ඕන. කිසිම දෙයකට බය වෙන්න එපා. බලෙන් ගිහිල්ලා subscribe කරන්න කියන්නේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම කිව්වොත් මම කිසිම කෙනෙක්ට එහෙම කරන්න කියලා කිව්වේ නැහැ. හැබැයි මම ගොඩක් සාර්ථක වුණා මේක දන්නවා මේ YouTube එක අනිවාර්යෙන් දන්නවා අපි කොච්චරක් ෂෙයා කරනවද අපි බලෙන් කී දෙනෙක් මේකට ගේනවද කියන එක එයා දන්නවා. ඒගොල්ලෝ දන්නවා. සිස්ටම් එක දන්නවා. ඉතින් ඒ නිසා අපිට මේ ඇල්ගොරිතම් එකට මේ YouTube එකට අපිට වංචා කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. නිසා හැම විටම ස්වභාවිකත්වයට ඔයා ඉඩ දීලා වැඩ කරන්න. ඔයා කිසිම දෙයක් බලන්න එපා. ඔයා දිගටම මේක වැඩ කරන්න. ඔයාට දවසට එක වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් හොඳ කන්ටෙන්ට් එකක්, හොඳ අන්තර්ගතයක් ඔයා දාන්න. කිසි දෙයකට බය වෙන්න එපා. ඒ දේ තමයි ඔයා සාර්ථකත්වයේ කරා රැගෙන යන්න. ඔයාට ඉක්මනින් ගන්න ඕන නම් පිළිවෙලට පිරිසිදුව හොඳම කන්ටෙන්ට්ස් වැඩි ප්‍රමාණයක් පළවෙනි මාසේ අප්ලෝඩ් කරන්න. අද දැම්ම කියලා හෙට ඔඩියන්ස් එක එන්නේ නැහැ. මමත් පළවෙනි වීඩියෝ එක දාලා මට දවස් 5ක් විතර ගියා කට්ටිය
එන්න එතකොට එතනදී එන්න ගත්තාම නවත්ත ගන්න බැරි මට්ටමටම කට්ටිය එන්න ගන්නවා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම බලාපොරොත්තු තියාගෙන හොඳ අන්තර්ගතයක් සහිත දේවල් කරන්න මම කියපු විදියට කරොත් ඔයාලට ඉක්මනට මේක ගන්න පුළුවන්. ඒක මගේ ක්‍රමය. තව කෙනෙක්ට වෙනත් ක්‍රමයක් හරියන්න පුළුවන්. අපි බලන්න ඕනේ මේ ලිටර් එක ඉක්මනට ගන්න. මේක තමයි අපේ හැමෝගෙම සිහිනේ. එන ගාන අපිට අදාළ නැහැ. ඒක කියන්නේ අපිට ඩොලර්ස් එකක් ආවත් ගොඩක් සතුටුයි. මේ අපේ කැප කිරීමට දෙන දෙයක් විදිහට තමයි මම නම් සලකන්නේ. මුදලට වඩා අපි හොඳ කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න තමයි උත්සාහ කරන්න ඕනේ. ඉතින් එතකොට YouTube එකේ උනත් දන්නවා අපි හොඳ ක්‍රියේටර්ස්ලා මෙයාලා උඩට ගෙනියන්න ඕන කියන එක ඒගොල්ලෝ උනත් හිතනවා මේක හැමදේම වෙන්නේ සිස්ටම් එකකින්. හැබැයි මේ සිස්ටම් එකට කරන කියන සියලු දේ දැනෙනවා. ඉතින් හොඳ දේවල් කරන්න ඔයා ගොඩක් ඇක්ටිව් වෙන්න පළවෙනි මන්ත් එකේ, දෙවෙනි මන්ත් එකේ, තුන්වෙනි මන්ත් එකේ. එතකොට ඔයාට මේක නිකම්ම ගන්න ලේසියි. කිසිම දෙයක් මට ඇත්තටම මගේ AdSense එක ෆිල් කරනකොට මට වැරදුනා. දැන් ගොඩක් අය කියලා තිබුණා වැරදුනහම ආයෙ ගන්න බෑ කියලා. ඇත්තට මේක බොරුවක්. මම දෙවෙනි වතාවේදී මට ID එක අප්ලෝඩ් කරන්න කියලා කිව්වා. එතනදී තමයි මම එකපාරක් වරද්දලා තමයි දෙවෙනි වතාවේදී ඇත්තටම මම මේක කළේ. ඉතින් එතනදී වැරදුනා කියලා එහෙම බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ලෝකෙදී උනුයි ඉස්සර තිබුණු ගයිඩ්ලයින්ස් ගොඩක් වෙනස් වෙලා තියෙනවාට වැරදුනොත් තව chance එකක් ගන්නවාට පුළුවන්. ඉතින් හැම මොහොතකම ධනාත්මකව හිතන්න, හරි දෙයක් කරන්න. හරි දෙයක් කරොත් කවදාවත් වරදින්නේ නැහැ කියන එක මම ඔප්පු කරලා පෙන්නවා. ඉතාලම කෙටි කාලයක් තුළ කිසිම කෙනෙකුගේ සපෝට් එකක් නැතුව තනියෙන් මේ දේ කරගත්තා. YouTube එක කියන විදිහටම මුලින් මේ ගයිඩ්ලයින්ස් කියවන්න ඉංග්‍රීසි අමාරු නම් ඔයා ට්‍රාන්ස්ලේට් කරලා හරි බලලා ඒ ගයිඩ්ලයින්ස් වලට අනුකූලවම ඔයා කළොත් ඔයා අනිවාර්යෙන් වින් කරනවා. එතකොට ඔයා හැමදාමත් ප්‍රමිතියෙන් උසස් කන්ටෙන්ට් එකක් පවත්වාගෙන යන්න ඒ දේ මොකක්ද කියන එක කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. VIP දෙයක් කරන්න ඕනි එහෙම කියලා දෙයක් නැහැ. විහිළු තහළු වුණත් හරි විදියට ඔයා කරොත් සක්සස් වෙන්න පුළුවන් YouTube හරහා. ඉතින් ඔයාලා හැමෝටම අද මම හිතනවා ගොඩක් දේවල් මගෙන් ඉගෙන ගන්න හම්බ වෙන්න ඇති කියලා. ඉතින් මම වගේම ඔයාටත් මෙන්න මේ ලෙටර් එක ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේක ඉක්මනින් ගන්න ගොඩක් දේවල් කළේ නැහැ. පොඩි දේවල් ටිකක් කරේ. විශේෂම කියන්න ඕන මම long වීඩියෝ තමයි අප්ලෝඩ් කරේ. මම short වීඩියෝ දැම්මෙත් නැහැ මේක ඇප්ලයි කිරීමට පෙර. ඉතින් මට ඒක බලන්න ඕන. ගොඩක් අය කියනවා අපේ channel එක reach වෙන්න short videos බලපානවා කියලා. බලපානවා ඇති. හැබැයි මට ලෙටර් එක ගන්න මගේ සාර්ථකත්වය කර යන ගමනේදී මට short video එක කිසිසේත්ම බලපෑවේ නැහැ. මම මේ ලෙටර් එක ආවට පස්සේ තමයි පහුකාලීනව short videos දාන්න ගත්තේ. ඉතින් එකිනෙකාට වෙන සිද්ධි වෙනස් වෙනවා. මොන දේ වුණත් ඔයා හරියටම හරි නිවැරදි content එකක් create කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාට මේ දේ ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතන අදහස් මම ගොඩක් දේවල් කතා කළා. මම කරපු දේවල් හරි සරලයි. ඇත්තටම ඔයාගේ කැපකිරීම තමයි. සහ බොරු දේවල් කරන්න එපා. නිවැරදි දේ කරන්න. එහෙම කළොත් ඔයාට වින් කරන්න පුළුවන්. ඉතින් අද දවසේ මම මේ ලෙටර් එක කොහොමද ඉක්මනට ගත්තේ කියන එක ගැන මම හිතනවා මම හොඳ පැහැදිලි කිරීමක් කරා. ඉතින් ඔයාලා හැමෝටම ආදරේ ජයම වේවා. ජීවිතේ සාර්ථක කරගන්නවටත් මේ ලෙටර් එක ලබා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. එතෙක් ඔයා සතුටින් ඉන්න. ගොඩාක් ආදරේ.